සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ හැමෝටම. එහෙනම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්න මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්න හැමෝටම ගොඩාක්ම ස්තුතියි. ඒ වගේම මගෙන් පැල මිලදී ගත්ත හැම දිනාටමත් ගොඩාක්ම ස්තුතියි. එහෙනම් අද දවසේදී මෙන්න මේ ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහට යූස් කරන ලස්සන මූන් ලයිට් පැලය ගැන තමයි මගේ යාළුවන්ට මේ වීඩියෝ එක අරගෙන එන්නේ. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මෙන්න යාළුවනේ ඔන්න ඔය විදිහට පැල ටික ඔක්කොම ගලව ගත්තා. හොඳට මුල් ඇදලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි හැම පැලයකම හොඳට මුල් ඇදලා තියෙන්නේ. මං ඉතින් කියන්නම්කෝ මේගොල්ලෝ ගොඩාක්ම බුරුල් පසකට කැමති කට්ටිය. මේගොල්ලන්ගේ මාධ්‍ය විදිහට මම මෙන්න මේ විදිහට හදාගෙන තියෙන්නේ කොම්පෝස්ට්, වැලි, මේ වගේ පුංචි පොල් එලි කෑලි එකතු කරපු මාධ්‍යයක් තමයි හදාගෙන තියෙන්නේ. මේගොල්ලන්ගේ මේ මූල පද්ධතිය ඉක්මනින් විහිදිලා පැලේ ඉක්මනින් ලොකු කරගන්න සැහැල්ලු මාධ්‍යයක් තමයි අවශ්‍ය වෙන්නේ. පස් පුරවලා මුල් තද වුණොත් ඒගොල්ලන්ගේ වැඩිම අඩාල වෙනවා. ඒක තමයි ප්‍රධානම කාරණාව. ඊට අමතරව මේගොල්ලන් අධික හිරු රශ්මියට පොඩ්ඩක්වත් කැමති නැහැ. අධික හිරු රශ්මිය වැටුනොත් මේගොල්ලන්ගේ කොළ පිච්චිලා දුබුරු පැහැයකට පත් වෙනවා. ඔන්න ඔවා තමයි විශේෂම කාරණා වෙන්නේ. මෙන්න මෙයාව මෙන්න මේ වගේ තත්ත්වයට හැදුන කට්ටිය මෙන්න මේ හරියෙන් මේ වගේ කට් කරලා අපිට පැල ලබා ගන්නත් හැකියාව තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි මේ පැල ටික තිබුණු පොට්ටේවා මේගොල්ලන් දැන් වර්ධනය වෙලා තියෙන්නේ. පොඩි පැල පුංචි පොට්ට වලින් හිටවලා තිබුණේ. ඉතින් දැන් මෙන්න මේ වගේ ලොකු වෙච්ච පැලයක් ලොකු පොට්ටයකට දාන්න ඕනේ. ඒ වැඩේ තමයි මම අද මේ කරන්නේ. ඒකයි මේ පැල ටික ඔක්කොම ගලවලා ගත්තේ. ඒගොල්ලන් හිටියේ චූටි පොට්ටේවා. ඒගොල්ලන්ට ඉඩ මදි උපරිමය වර්ධනය වෙලා තිබුණේ පොට් එකේ. බලන්නකෝ ඒගොල්ලන්ගේ මේ මූල පද්ධතිය දැක්කහම අපිට තේරෙනවා මේ බලන්න පොට් එකේ හැඩයටම ඒගොල්ලන් මුළු පොට් එක පුරාවටම මුල් ටික විහිදිලා ගිහිල්ලා වර්ධනය වෙලා තියෙන්නේ හොඳට මේ පොට් එකේ. ඔන්න ඔය විදිහට මම ඉතින් මාධ්‍ය කිව්වා ඒගොල්ලන්ට අවශ්‍ය කරන පරිසරය කිව්වා. දැන් මම මෙන්න මේ වගේ පොට් එකකට තමයි ඒගොල්ලන්ව මාරු කරගන්න යන්නේ. එයාලා හිටියේ මෙන්න මේ පොට්වල මෙන්න මේ පොට්වල තමයි හිටියේ. මෙයා චූටි පොට් එකක්. ඕන බලන්න දැන් එයාව මාරු කරන්න යන්නේ මෙන්න මේ පොට් එකට. මම මෙතන මේක කරන විදිහ වීඩියෝ කර ඉන්න යන්නේ නැහැ මගේ යාළුවනේ. එහෙනම් ඔයගලන්ට අයිඩියා එකක් ගන්න මං එක පැලයක් හිටවන විදිහ ඔයගලන්ට පෙන්වන්නම්. ඔක්කොම පැල ටික හිටවන විදිහ පෙන්වන්න ගියොත් වීඩියෝ එක ගොඩාක් දික් වෙනවනේ. ඒක නිසා මං එක පැලයක් හිටවන විදිහ මගේ යාළුවන්ට පෙන්වන්නම්. පොට් එක හොඳට සිදුරු කරගන්න පැලයක් හිටවද්දී අත්‍යවශ්‍යම කාරණාවක් තමයි ඒක. හොඳටම පොට් එකේ සිදුරු හදා ගන්න ඕනේ. ජලය බහැලා යන්න පුළුවන් වෙන්න ඕනේ. අපිට නොපෙනෙන විදිහට පැල ටික මැරෙන අවස්ථාවක් තමයි ඒක. මොකද අපිට පේන්නේ නැහැ යටින් මුල් ටික කුණු වෙලා පැල මැරිලා යනවා අපි දන්නේ නැහැ. අපිට හිතා ගන්නවත් බෑ පැලේ මැරුණේ කොහොමද කියලා. එහෙනම් අපි එක පැලයක් හිටවන විදිහ මම පෙන්වන්නම්. හොඳින් සිදුරු විදගත්ත පොට් එකේ අඩියට මේ විදිහට පොල් එලි කැබලි එකතු කරගන්නවා. ඊට පස්සේ යාළුවනේ විශේෂ දෙයක් නැහැ. මෙන්න මේ වගේ හොඳට වර්ධනය වුණු මේ පැලනේ. ඉතින් මේ පැලය මම පස් භාවිතා කරන්නේ නැහැ. අර පොල් එලි මාධ්‍ය උඩම මේ විදිහට තියා ගන්නවා පැලය. තියාගෙන මේ මිශ්‍රණය කොම්පෝස්ට්, වැලි, පොල් එලි කලවම් කරගත්ත මිශ්‍රණයෙන් චූට්ටක් දාගන්නවා ඉස්සරලා. මේක වටේට චූට්ටක් දාගන්නේ. ගොඩක් දාගන්නේ නැහැ. වටේටම දාගන්නවා.
ඔන්න ඔය විදිහට පස් මිශ්‍රණයෙන් වටේට දාගත්තා. මෙන්න මෙයා ඔස්මොකෝඩ්. මේක ඉතින් පහසුවට දාගන්නේ ඔස්මොකෝඩ්. මම මේ අරගෙන තියෙන ඔස්මොකෝඩ් එක මාස කිහිපයකටම සෑහෙනවා. ඔස්මොකෝඩ් එකෙන් මේ වගේ ස්වල්පයක් වටේට දාගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට හදාගත්ත මාධ්‍ය අවශ්‍ය ප්‍රමාණයට කඳේ අවශ්‍ය ප්‍රමාණයට පොළ යට වෙන්නේ නැති වෙන්න ඔන්න ඔය විදිහට ගහ රඳවා ගැනීමක් විතරයි කරන්නේ. පස්වරට තද කරලා එහෙම කරන්නේ නැහැ. ඔන්නෝම සාමාන්‍ය විදිහට ගහ රඳවා ගැනීමක් කරනවා. ඔන්න බලන්න. ඔන්න ඔය විදිහට තමයි පැලේ හිටව ගත්තේ. මං අනිත් පැල ටිකත් හිටවගෙන මගේ යාළුවන්ට පෙන්නන්නම්. මෙච්චර තමයි යාළුවනේ මේ පැලේට කරන්න තියෙන්නේ. මෙයා දැන් හේවන ස්ථානයක තියලා තියන්න තමයි ඕනේ. අවුව තද අවු රශ්මියට අහු වෙන්නේ නැතුව හේවන ස්ථානයක තියලා තිබ්බහම හරි. මෙන්න මෙයාව කට් කරගන්න හැටි පෙන්නන්නම් මම ඔයගලන්ට. මෙන්න බලන්න හොඳට මුල් තියෙනවා. කොළ 3ක් පහළට හිටින විදිහට නෑ විදිහට ඇල කැපුමක් දාගන්නවා. මුල් ටික කැපෙන්න නැති වෙන්න. ඔන්න මේ කැපිලා තියෙන්නේ. පරිස්සමට මුල් ටික ගලව ගන්න ඕනේ. මුල් පටලැවිලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට කට් කරගත්තා මේක. මම මේ කැපුම් පුෂ්ඨවලට කියුටෙක්ස් ටිකක් ආලේප කරගන්නවා. මගේ යාළුවෝ දන්නවා මේ දේවල් කරන්නේ අපි විස බීජ යනවටනේ. ඔන්න ඔය විදිහට කැපුම් ලක්ෂයේ කියුටෙක්ස් ගා ගන්නවා. ඊට පස්සේ අර ඉස්සරලා හිටව ගත්තා වගේම පැල දෙකම හිටව ගැනීමක් තමයි කරන්නේ. මෙන්න බලන්න ඒ විදිහට අපි කට් කරාට පස්සේ දැල්ල කොටස ශාකයේ විදිහට හැදීගෙන එනවා. ඊට පස්සේ අපි පහළ කොටස හිටවනවානේ. ආයෙත් අන්න ඒ වගේ හිටවපු එකකින් ආපු පැල දෙකක් මෙන්න මේක මේ තියෙන්නේ අර පහළ කොටස කඳ කොටස පහළ කොටස දළුව තියෙන කොටස නෙමෙයි පහළ කොටස හිටවපු එකක්. ඒකෙන් මෙන්න මේ විදිහට හොඳ ලස්සන සරුසාර පැල දෙකක් ඇවිල්ලා තියෙනවා. මම ඉතින් අද පැලේ ගලවලා අරගෙන මේ පැල දෙකත් වෙන් කිරීමකට ලක් කරනවා. ටිකක් පසතදයි යාළුවනේ පරිස්සමින් කරන්න ඕනේ වැඩක්. ඉතින් ඔයගලන්ට ඒක නම් කරන්න තේරෙනවනේ. ඉතින් මේ පැලේ පරිස්සමට ගලවගෙන මේ යාළුවනේ මූල පද්ධතිය එහෙම හොඳට පේනවනේ යාළුවන්ට. හොඳටම වර්ධනය වෙලා තියෙන මේ පැල දෙකක් තියෙනවා. මම මෙන්න මෙතනින් කට් එකක් දාලා මෙයා හරි පරිස්සමට පැල දෙක වෙන් කර ගන්නවා. ඔන්න යාළුවනේ පරිස්සමට වෙන් කර ගන්නවා කියලා කිව්වට අර පරණ ශාකයේ කොළ දෙකක්ම දෙපැත්තට කැපිලා ගියා. පැල දෙක වෙන් කරන්න ගිහිල්ලා මෙන්න මේ විදිහට පැලේට නම් හානියක් නැහැ. කොළ දෙකක් කැපිලා ගියා.
ඒකට කමක් නැහැ යාළුවනේ අලුත් පැලේ අපිට ලස්සනට හදා ගන්න පුළුවන්. ඔන්න ඒ දෙන්නවත් පොට් කර ගන්නවා අර විදිහටම. ඔන්න එහෙනම් මගේ යාළුවනේ ඔන්න ඔය විදිහට මූන්ලයිට් යායක් හදාගත්ත මම. ඇත්තටම මෙච්චර මූන්ලයිට් ප්‍රමාණයක් මගේ ළඟ තියනවාද කියලා මම දැනගෙන හිටියෙත් නැහැ යාළුවනේ. මෙන්න පුංචි පුංචි පැල ටිකකුත් තියෙනවා. තව ඒගොල්ලෝ ගොඩක්ම චූටි. මෙතන පැල දෙකක් තියෙනවා. මෙතනත් එහෙමයි මේ චූටි පැල තියෙනවා. මේගොල්ලන්ගේ එහෙමයි මේ මෙතනත් චූටි පැලයක් තව මේකෙත් තියෙනවා. මෙතනත් පැල දෙකක් තියෙනවා. ඔන්න බලන්නකෝ ඉතින්. ඒගොල්ලෝ තාම මං පැල කැඩුවේ නැහැ. චූටිම පැලනේ යාලා. මේ ලොකු පැල තමයි වෙන් කරේ මං. ඔන්න බලන්න. ඇත්තටම මල් ප්‍රදර්ශන වල ගියාම මගේ වීඩියෝස් මුල ඉඳලා බලපු අය දන්නවනේ. ඉතින් මල් ප්‍රදර්ශන වල ගියාම මල් පැල දැක්කහම අරගෙන එනවා. මගේ යාළුවන්ටත් පෙන්නනවා වීඩියෝස් හරහා ගෙනාව පැල. ඔහොම සැරෙන් සැරේ ගෙනාව පැල. මුල් කාලේ ඉතින් මුල් දවස්වල බයයිනේ කට් කරන්නත්. ඉතින් එහෙම කට් කරන්න පුළුවන් විදිහේ තිබ්බේවා කට් කරගෙන ඔහොම එක තැනක නෙමෙයි. ඉතින් මගේ ගෙවත් එච්චර ඉඩ නැහැනේ. හෙවනේ තියන්නත් ඕනේ මේගොල්ලෝ. ඒක නිසා හෙවන තැන්වල තියලා තිබුණේ ඒවා මම අද තමයි මේ විදිහට මේ ඔක්කොම හැමතැනම තියෙන ටික එකතු කරගෙන මේ විදිහට රීපොට් කරන්න, කට් කරන්න ලෑස්ති කරගත්තේ. ඉතින් මම නොහිතපු විදිහට මූන්ලයිට් පැල ගොඩක් ඔන්න ඔය විදිහට මා සතුව තියෙනවා දැන්. ඉතින් මගේ යාළුවන්ටත් මේ ගැන හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මං හිතනවා. මේ වීඩියෝ එක ඔයගොල්ලන්ගේ යාළුවා අතරත් ෂෙයා කරගන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඒ වගේම ඉදිරියේදී මගේ යාළුවන්ටත් අවශ්‍යයි ඉන්නවා නම් මගෙන් මේ පැල ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් යාළුවනේ ඔන්න මූන්ලයිට් පිළිබඳව ගෙනාව වීඩියෝ එක මං මෙතනින් නවත්තනවා. අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙනකල් මගේ යාළුවෝ හැමෝම ආදරෙන් පරිස්සමින් සතුටින් ඉන්න. හැමෝටම බුදු සරණයි.